ඉතින් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට තිබ්බට කොසට මාළුවක් හදාගන්න විදිහ. මුලින්ම අපි ගන්න තිප්පටු එකේ නැට්ට කොටස ඉවත් කරගෙන මේක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක ඇතුලේකට දාගන්නවා. ඒකටම අපි චුටියට කපාගත්ත කොසට ටිකක් දාගන්නවා. ඊළඟට රසායන ලුණු කහ ටිකකුත් එකතු කරගෙන මේක තැම්බෙන්න අවශ්‍ය වතුරත් එකතු කරලා සාමාන්‍ය කිඳිරේ මේක හොඳට තඹ ගන්න ඕනේ. ඊළඟට මම විශේෂයෙන් මෙතෙන්දි ගන්නේ හොඳට පැහුණු අබ ගෙඩියක්. මෙතෙන්දි සම්පූර්ණ අබ ගෙඩියක් ගන්න. අබ ගෙඩියෙන් පොඩි ප්‍රමාණයක් තමයි මෙතෙන්දි අපි ගන්නෙ. මේක චූටි කෑලි වලට කපාගෙන ග්‍රයින්ඩ් කරගන්න ඕනි. මේක බ්ලෙන්ඩ් කරගන්න නැතුව පොඩි කෑලි වලට කපාගෙන එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට ඇතිලීකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වීගෙන එද්දී අබ, උළුහල්, ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා ඒ වගේම කුරුදු කෑල්ලකුත් එකතු කරගෙන මේක හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊළඟට ඒකටම මිරිස් කුඩුත් අමුතු නපා කුඩු ටිකකුත් එකතු කරගෙන තෙම්පරාදු කරගන්නවා. ඊළඟට කහ කුඩු ස්වල්පයකුත් එකතු කරගෙන අපි කලින් හදාගත්ත අබ පේස්ට් ටිකත් මෙතනදී එකතු කරගන්නවා. මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ රස අනුව සීනි ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ තඹගත්ත තිප්පට කොසට ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි මේකට උකු පොල් කිරි ටිකකුත් එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරගත්තට පස්සේ අපි මේකට ගම්බිරිස් කුඩු ටිකක් ඊළඟට රසායන ලුණුත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. විනාඩි 6-7ක් මේක අඩු ගින්දරේ උයාගත්තට පස්සේ අපිට මේක ලිපෙන් බාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට තිප්පටු කරි එකක් හදලා බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. කීයෙන් නම් සුබ දවසක්.